ආයිබෝවන් අද දෙරණ ප්‍රධාන පුවත් සිරස්තල. අද දෙරණ අභිෂේක ලබයි. ආණ්ඩුවේ කපුකම ඉටු කරන එජාපය. ද්‍රවිඩ ජාතික සන්ධානයට ක්‍රියාවලිය පිළිබඳ විශ්වාසය ගොඩනගන්න ක්‍රියා කරන්න ඕන. කොරියාවේදී අහිමි වූ තරුණ ජීවිත. මෞසෙනෙහස අහිමි කළ වනාලියා. වසරේ විශිෂ්ටතම රූපවාහිනී පුවත් වාර්තාකරණය. අද දෙරනවා විසිය පහළදී ප්‍රවෘත්ති මානපාමයි. සත්‍ය දැනගැනීමේ ඔබේ අයිතිය වෙනුවෙන්ම අදත් අප සූදානම් ආරම්භ කරන්නට අද දෙරණ ප්‍රධාන පුවත් ප්‍රකාශය. රංගන. උත්පලා. අද දෙරණ වසරේ විශිෂ්ටතම රූපවාහිනී පුවත් වාර්තාකරණයට හිමි සම්මානයෙන් පිදුම් ලැබුවා. බතරමුල්ල වෝටර්සෙජ්හිදී රාත්‍රියේ අති උත්කර්ෂවත් අන්දමින් පැවති රයිගම් ටෙලි සම්මාන උළෙලේදී දෙරණ 360 කාලීන වැඩසටහනත් ජූරියේ විශේෂ සම්මානයකට හිමිකම් කීවා. අද දෙරණ එසේ සම්මානයට පාත්‍ර වුණේ ගෙවුණු 6 වසර පුරාම ප්‍රේක්ෂක ඔබගේ තොරතුරු දැනගැනීමේ අයිතිය වෙනුවෙන් කොන්දේසි විරහිතව අප සිදු කළ පුවත් වාර්තාකරණය නිසාවෙන්. අටවෙනි වරට පැවති 2011 රයිගම් ටෙලි සම්මාන උළෙලේදී රූපවාහිනී මාධ්‍යයේ සියලු අංශ ආවරණය වන පරිදි සම්මාන 53ක් පිරිනැමීම සිදු වුණා. මෙවර රයිගම් ටෙලි සම්මාන උළෙලේදී අද දෙරණ වසරේ විශිෂ්ටතම රූපවාහිනී පුවත් වාර්තාකරණයට හිමි සම්මානයෙන් පිදුම් ලැබුවේ ප්‍රේක්ෂක ඔබ අප කෙරෙහි තබූ විශ්වාසය යලි යලිත් තහවුරු කරමි. අද දෙරණ වාර්තා කළ පහළදී ප්‍රවෘත්ති මානපාමයි. එම සම්මානය හිමි කරගත්තේ අද දෙරණ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ෂෙහාන් වර්ණගේ විසින්. රයිගම් ටෙලි සම්මාන උළෙලේදී දෙරණ 360 කාලීන වැඩසටහන සඳහා ජූරියේ විශේෂ සම්මානයක් හිමි වුණා. එම සම්මානය 360 වැඩසටහනේ අධ්‍යක්ෂ කේ.සී. සාරංග විසින් හිමි කරගත්තා. එමෙන්ම වසරේ විශිෂ්ටතම රූපවාහිනී අධ්‍යාපන වැඩසටහන ලෙස ටීවී දෙරණ පටිභා වැඩසටහන සම්මාන හිමි කරගත් අතර එහි අධ්‍යක්ෂ රංජීවනී බැද්දවිතාන එම සම්මානය ලබා ගත්තා. වසරේ විශිෂ්ටතම ප්‍රවෘත්ති නිවේදක සිංහල සම්මානය සඳහා අද දෙරණ ප්‍රවෘත්ති නිවේදිකා උත්පලා රත්නායකගේ නමද නිර්දේශ වී තිබුණා. ටීවී දෙරණ වැඩසටහන් නිවේදක විශ්ව ලංකා වසරේ විශිෂ්ටතම සම්ප්‍රවේශක සිංහල සම්මානය සඳහා නිර්දේශ වුණා. ටීවී දෙරණ ඔස්සේ ගෙන එන වාදපිටිය සංවාදාත්මක වැඩසටහනද වසරේ විශිෂ්ටතම රූපවාහිනී දේශපාලන කතිකා වැඩසටහන සඳහා නිර්දේශ වී තිබුණා. මේ අතර වසරේ විශිෂ්ටතම රූපවාහිනී කාලීන වැඩසටහන සඳහා වන්දනාවේ යමු පේවීලා වැඩසටහන නිර්දේශ වුණා. රයිගම් ටෙලි සම්මාන උළෙලේ ප්‍රධාන ආරාධිතයා වූ යහපාලනය හා යටිතල පහසුකම් පිළිබඳ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතා විසින් සම්මාන උළෙල අමතනු ලැබුවා. ඕනෑම කෘතියක් සාර්ථක වෙන්න නම් ඒ කෘතියෙන් පණිවිඩයක් දෙන්නට ඕන ජනතාවට. අද සමාජය තමුන්නාසලා දන්නවා විශාල පරිහානියකට ලක් වෙලා තියෙනවා. සාර ධර්මාති. ඒවා නිසිමකට ගෙන එන්නට පණිවිඩයක් දෙන්න පුළුවන් නම් සෑම කෘතියකින්ම ඒක තමයි අපිට කරන ලොකුම සේවය සමාජයේ. ශ්‍රී ලංකේ රූපවාහිනී ක්ෂේත්‍රයේ උන්නතිය සඳහා ලබා දුන් පුරුකාමී දායකත්වය වෙනුවෙන් රොස්මන් සේනාරත්න මහතා හා තිලක් ගුණවර්ධන මහතා විශේෂ ප්‍රණාම සම්මාන හිමි කරගත්තා. කලාකරුවෙකු වෙනුවෙන් ජීවිතයේ එක්වරක් පමණක් පිදෙන රයිගම් ප්‍රතිභා ප්‍රභා සම්මානය හිමි වුණේ ටෝනි රණසිංහ මහතාටයි. වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය ගීත ගායිකාව සහ ගායකයාට හිමි සම්මානය හිමි කරගත්තේ නන්දා මාල්නී සහ සුනිල් එදිරිසිංහ. මෙවර රයිගම් ටෙලි සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය වෙනුවෙන් වූ සම්මානය හිමි කරගත්තේ සරත් ධර්මසිරි විසින්. 2011 රයිගම් ටෙලි සම්මාන උළෙලේදී වසරේ ජනප්‍රියම ටෙලිනාට්‍ය නළුවා ලෙස සාරංග දිසාසේකර සම්මාන ලැබුවා.
වසරේ ජනප්‍රියම ටෙලිනාට්‍ය නිලිය ලෙස ලෙහාරා පීරිස් සම්මානයට පාත්‍ර වුණා. වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය නළුවා ලෙස විමල් ජයකොඩි සම්මානයට පාත්‍ර වූ අතර දමිතා අබේරත්න වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය නිලිය සම්මානයෙන් පිදුම් ලැබුවා. දෙමළ ජාතික සන්ධානය පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට සහභාගී කරවීම සඳහා උදව් කිරීමට එක්සත් ජාතික පක්ෂයේ සූදානම් බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් තිස්ස අත්තනායක මහතා ප්‍රකාශ කළා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ කොළඹදී අද පැවති විශේෂ මාධ්‍ය හමුවක් අමතමින්. ජාතික සන්ධානය තේරීම් කාරක සභාව සඳහා සහභාගී කරවන්නට උදව් කරන්න කියලා වැඩ බලන ජනමාධ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මැතිතුමා පසුගියදා ප්‍රකාශයක් කරලා තිබුණා. හැබැයි මෙතෙන්දී මතුවන මූලික ප්‍රශ්නේ තමයි ආණ්ඩුවේ අවංක භාවය පිළිබඳ ප්‍රශ්නේ. ඒ කිව්වේ ආණ්ඩුව එක අවස්ථාවක රටට එකක් කියනවා පිට රටට තව දෙයක් කියනවා. ද්‍රවිඩ ජාතික සන්ධානයටත් මේ ක්‍රියාවලිය පිළිබඳ විශ්වාසය ගොඩනගන්න ක්‍රියා කරන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි විපක්ෂයේ විශ්වාසය ගොඩනගන්නත් ක්‍රියා කරන්න ඕනේ. විශ්වාසය ගොඩනැගීමේ මූලික පදනම ආණ්ඩුවට දැන් ඇති කරන්න හොඳ අවස්ථාවක් තිබෙනවා. ඒක තමයි උගත් පාඩම් කොමිෂන් සභාවේ නිර්දේශය ක්‍රියාවට නැංවීම සඳහා සුදුසු වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම. මේ ක්‍රියාමාර්ගය ආණ්ඩුව අවංකව හා සුජුව ක්‍රියාත්මක කරනවා නම් LLRC කොමිෂන් සභාවේ වාර්තාව ඒ සඳහා නිර්දේශයන් ක්‍රියාවට නැංවීම සඳහා සුදුසු සැලසුමක් වැඩපිළිවෙලක් විපක්ෂය සමග එකට එකතු වෙලා ආරම්භ කරන්න ක්‍රියා කරන්න කියලායි අපි ඉල්ලන්නේ. ක්‍රමවත් නාවික පුහුණු මධ්‍යස්ථානයක් මෙරට තුළ කඩිනමින් ස්ථාපිත කිරීම සඳහා කටයුතු කරන ලෙස නැව් සංස්ථාවේ නිලධාරීන්ට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබෙනවා. ජනාධිපතිවරයා මෙසේ උපදෙස් ලබා දුන්නේ මෙරට නාවික කටයුතු සම්බන්ධයෙන් අරලියගහ මන්දිරයේදී පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමකට එක්වෙමින් ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේ මෙම පුහුණු මධ්‍යස්ථානය ස්ථාපිත කරන විට නාවික ක්ෂේත්‍රයට සම්බන්ධ සියලු අංශයන් ඇතුළත් කර ගැනීමටත් පුහුණු කටයුතු විධිමත් ලෙස සිදු කිරීමටත් වග බලා ගන්නා ලෙසයි. ජාත්‍යන්තර මට්ටමේ පිළිගැනීමක් ඇති නාවික පුහුණු මධ්‍යස්ථානයක් මෙරට ස්ථාපිත කිරීම මගින් විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ගලා එන බව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා. එමෙන්ම මෙරට වරාය ආශ්‍රිත කටයුතුවලදී නවීන ක්‍රමවේදයන් ඔස්සේ විද්‍යුත් මුදල් හුවමාරු ක්‍රම ඇති කරලීමත් එමගින් දේශීය හා ජාත්‍යන්තර නාවික කටයුතු අවම කාලයකින් හා අඩු වියදමකින් කාර්යක්ෂම සේවාවක් ලෙස ලබා දීමට රජය අපේක්ෂා කරන බව මෙම ප්‍රගති සමාලෝචන රැස්වීමේදී සඳහන් වූවා. එමෙන්ම කොළඹ වරාය පුළුල් කිරීමේ කටයුතු හා අභිනව කොළඹ දකුණු වරායේ ඉදිකිරීම ප්‍රගතියද මෙහිදී සාකච්ඡා කරනු අතර ත්‍රිකුණාමලය හා හම්බන්තොට වරාය කටයුතු සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමු කෙරුණා. දකුණු කොරියාවේ බූසාන්හි සමාජ ශාලාවක ඇති වූ ගින්නකින් මියගිය ශ්‍රී ලාංකිකයන් තිදෙනාගේ දේහයන් මේ වන විට දිවයිනට රැගෙන විත් තිබෙනවා. මෙරටට ගෙන දේහයන් මියගිය තරුණයින්ගේ ඥාතීන් වෙත ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් විසින් බාර දෙනු ලැබුවා. දකුණු කොරියාවේ බූසාන් නගරයේ සමාජ ශාලාවක හටගත් ගින්නකින් මෙම ශ්‍රී ලාංකික තරුණයින් තිදෙනා මියගියේ පසුගිය 5 වෙනිදායි. මහල් 6කින් සමන්විත ගොඩනැගිල්ලක 3 වෙනි මහලේ හටගත් ගින්නෙන් ශ්‍රී ලාංකිකයන් තිදෙනාද ඇතුළුව පුද්ගලයන් 9 දෙනෙකු මියගිය අතර තවත් 25 දෙනෙකු තුවාල ලැබුවා. අනතුරින් මියගිය ශ්‍රී ලාංකිකයන්ගේ දේහයන් ඊයේ විශේෂ ගුවන් යානා දෙකකින් මෙරටට ගෙන එනු ලැබුවා. අවමංගල කටයුතු කරනකම් කරුවට පස්සේ අපෝ ඒගොල්ලන්ට අදාළ බන්දි මුදල ආරම්භ දෙන්න අපි සම්පූර්ණම කටයුතු කරනවා. ඒ අතර මේ කොරියා රජයේ බන්දි මුදල් මොනවා හරි තිබ්බොත් ඒ බන්දි මුදල ආරම්භ දෙන්න උපරිම අපි උත්සාහ කරනවා. එම අනතුරින් මියගිය 24 හැවිරිදි තිලංග ශශික සම්පත් ජයසූරියගේ දේහය හසලක බීරගන්තොට පාලම් හන්දියේ පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කර තිබෙනවා. මියගිය ගයන් චාමර අත්තනායකගේ දේහය තැන්පත් කර ඇත්තේ මුරවක අතුවැල පිහිටි නිවසේ. මියගිය
ඔහුගේ අනෙක් ශ්‍රී ලාංකික තරුණයා වන 25 හැවිරිදි ගැමුණු ජයකොඩිගේ දේහය ගෝනපොළ කුඹුක උතුර පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කර තිබෙනවා. සමහර මාධ්‍ය වලින් රාත්‍රී සමාජ ශාලා ඔය වගේ දේවල් පෙන්නලා සාමාන්‍ය මිනිස්සුන්ගේ අදහස් වෙන පැත්තකට හැරෙන විදිහට තමයි ප්‍රකාශ කරලා තියෙනවා කියලා ගෙදරට එන කට්ටිය මගෙන් ඇහුවා. ඉතින් ඒ හින්දා ඒකෙන් හිතට හුඟා කනගාටුවක් දැනුණා. මම මාධ්‍යෙන් ඉල්ලා සිටින්නේ ජීවිතුන් අතර නැති වුණත් ඒ දරුවන්ට ඒ දරුවන්ගේ නම කැත නොවන විදිහට ප්‍රකාශ කරන්න කියලා තමයි මම ඉල්ලා සිටින්නේ. තවත් තොරතුරු මේ කෙටි විරාමයෙන් පසුව